හායි කොහොමද ඔයගලන්ට ඔන්න මම ආයෙත් චූටි වීඩියෝ එකක් අරන් ආවා ඔයගලන්ට. මේක තමයි මම කලින් වීඩියෝ එකේ ඔයගලන්ට කිව්වා මගේ බබාට ගත්ත බඩු ටික. so excited. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. චූටි චූටි දේවල් ගොඩාක් ඕඩර් කළා මම අර දකින එක ආසාවට ඕඩර් කළා ඇත්තටම. බලමු. ඇත්තටම ටෙමු එකේ මේ චූටි බබාලට ලස්සන ඇඳුම් තියෙනවා. චුට්ටක් ඉතින් බයයි ක්වොලිටි එක කොහොමද කියලා දන්නේ නැති නිසා එන්නට මම try කළා. මම dress දෙකක් ගත්තා බබාට. තව චූටි ටොයිස් ටිකක් ගත්තා පොඩක් try කරන්න. ඒ තියෙන ඔක්කොම ටික. I was so excited. Let's see what is the first thing. ඒක magic මේක මේ ඔය ඒ කියන්නේ මේ book එක පොඩි ඒ කියන්නේ පෙන් එකක් එනවා නිකන් පැටිග්නම් එක වගේ ටිකක් මහත. ඒකට වතුර පුරවලා තමයි මේක කලර් කරන්න තියෙන්නේ. එතකොට තමයි මේක මේ ඒ කියන්නේ මේක white surface එකක් තියෙන්නේ. ඔයා කලර් කරනකොට තමයි ඔයාට රූපේ බලන්න පුළුවන්. අර white වතුර දාලා ඔය පෑනට තමයි පාට කරන්න තියෙන්නේ. ඒක මම ගත්තේ under the sea theme එකට තිබ්බ පොතක්. මම හිතුවා බබා ඒකට ආස වෙයි කියලා. ඊට පස්සේ busy book. මේකත් ඇවිල්ලා සාමාන්‍ය පොතක් නෙවෙයි. ඒක ඇවිල්ලා බබාට පොඩ්ඩක් ඒ කියන්නේ පොඩි ඇක්ටිවිටි එකක් වගේ. මේකේ තියෙනවා එක වාහන. ඒ කියන්නේ යා අයිඩෙන්ටිෆයි ඒ කියන්නේ වාහනයක එක භාගයක් තියෙනවා නම් එයා ඊළඟ භාගය අයිඩෙන්ටිෆයි කරන්න ඕන. ඊට පස්සේ තව තිබ්බා මේකේ එක පේජ් එකක ඒ කියන්නේ එතන නිකන් සිනාරියෝ එකක් වගේ නිකන් ඔය බැකෝ එකක් මොනවද තියෙනවා. එතකොට අර හරි වාහනේ තෝරලා එතෙන්ට අලවන්න තියෙනවා. එතන ඔය බුක් එකේ වෙල්ක්‍රෝ එකක් ඒ කියන්නේ වෙල්ක්‍රෝ වලින් තමයි මේ අලවන්න තියෙන්නේ මේ ඒක මට එක්ස්ප්ලেইন කරන්න ඇත්තටම තේරෙන්නේ නැහැ. ඔය තියෙන්නේ මේ ඒ කියන්නේ ඕකේ තියෙන ඇක්ටිවිටි එක වාහනත් එක්ක සහ මේ ඒක බබා ටිකක් ආස හිතෙන බබාට ඉන්ටරෙස්ටිං වගේ හිතෙන ඇක්ටිවිටි බුක් එකක්. ඒක බිසි බුක් එක. මම හිතන්නේ මම එකෙන් තව එකක් ගත්තා. මම ඒකත් පෙන්නන්න. මේ තියෙන්නේ බබාට මම ගත්ත ඩ්‍රෙස් එකක්. ඒක හරියම කියුට්. ඒක නම් හරියම කියුට්. මට දැක්කම හරිය ආස හිතුණා ඒකට. මේ යුනිකෝන් කෙනෙක් ඉන්නේ. ඒක ස්වීට් අනේ. ඒකේ මැටීරියල් එකත් හොඳයි. මැටීරියල් එකත් කම්ෆර්ටබල් බබාට. I was so excited for that. ඇත්තටම මේක හිතපු විදිහටම ලස්සනට ආවා. Let's see what next. ඒක මට ගත්ත টොප් එකක්. මම නිකන් මේ මට බ්ලවුස් එකක් ගත්තා ඔය ඔෆිස් එකේ අඳින්න. සිම්පල් එකක්. මම ජැකට් එකක් දාන නිසා මට එහෙම ස්ලීව්ලස් ප්‍රශ්නයක් වුණේ නැහැ. මම ඉතින් ඒක ගත්තා. ඒක ලස්සනයි. කියන්නේ ඒක හරිම සිම්පල් බේසික් টොප් එකක්. It was worth. Then මේ තියෙන්නේ මම කලින් වීඩියෝ එකේ ඔයගලන්ට කියපු මගේ මේකප් box එක. No, it's not a box. It's a makeup bag kind of, yes. මේ චූටි එක මම ගත්තේ මට ඒ පොඩි එකක් ඇතිනේ කියලා. ඊට පස්සේ තමයි දැන් අර ලොකු එකත් මට ආවේ. Still I like this one and the other one as well. මේකෙත් තියෙනවා මම හිතන්නේ මේකේ compartments දෙකක් තිබ්බා. උඩ එක චූටි ඒක නිකන් transparent උඩ ලේයක. යට එක චුට්ටක් ඊට වඩා ලොකුයි. උඩ එකේ තියෙනවා උඩ එකේ ඔය පොඩි දේවල් දාන්න පුළුවන්. යට එකේ තියෙනවා මේ මේකප් බ්‍රෂ් දාන්න එහෙමත් පොඩි අර නිකන් මේ ස්පේසස් හදලා තියෙනවා. ඒක හොඳයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අර මං කිව්වා වගේ අර මට එහෙම ලොකුවට මේකප් බඩු මුකුත් නැති නිසා මට ඉතින් අර ඔය වගේ පොඩි සයිස් එකක් හොඳටම ඇති. වැඩිත් එක්ක. next one මේකත් මම හරියම excited. ඒ කියන්නේ මම ගොඩාක් ආසාවෙන් බලන් හිටපු dress එකක් බබාට ගත්තා. එතන කොළපාට ඩයිනසෝර් ඩ්‍රෙස් එකක් තිබ්බා. ඊට පස්සේ මේක යුනිකෝන්. if I'm not that's a unicorn one. ඒකත් හරීම මැටීරියල් එක හරීම soft උඩ කෑල්ල යට net එකක් හරිය ස්වීට් එකත් මට දැක්කම හරිය ආසිතුන එක. ඒත් මම අර ෂුවර් නැතුව හිටියේ කොයි වගේ වෙයිද කියලා. ඇත්තටම ලස්සනයි ඒක. මේ ඇවිල්ලා මට පිස්සුනේ. ඉතින් මම ඇත්තටම මම ආස දේවල් ටික තමයි බබාට ගත්තේ. ඔය මෙයාවත් මට දැක්කහම හරි කියුට් නිසා ආසිතුන. හැබැයි මට මේ බැටරි එකක් මුකුත් දාලා බලන්න බැරි වුණා මේ වෙලේ. කියන්නේ මම තාම බැටරි එකක්වත් දාලා බැලුවේ නැහැ මොකද්ද මෙයාගේ තියෙන මේ ෆන්ක්ෂන්ස් කියලා. බට් අර ඒක හරි කියුට් කියලා හිතුණා. රොබෝ
පපි කෙනෙක් එයා. එයාගේ මං හිතන්නේ බ්ලූ කලර් ඒ කියන්නේ මේක තියෙන්නේ white and pink නේ. blue and white එකකුත් තිබ්බා. මම ඉතින් දුවට නිසා pink එක ගත්තා. ඊට පස්සේ ඕක ගත්තේ මට. මේ ඇවිල්ලා මම ගත්තා පොඩි එක රැක් එකක්ද. ඒක නිකන් I don't know what to say like ඒක එල්ලන්න පුළුවන් කබඩ් එකේ පැන්ට්‍රි කබඩ් එකේ මේ මට නිකන් ඔය මග්ස් එහෙම එල්ලන්න පුළුවන් එකක්. හැබැයි මම උක දැන් ෆික්ස් කළා. ඒක එච්චරම මට මේ හයි නැහැ. ඒ කියන්නේ මග්ස් දෙක තුනක් ඒ කියන්නේ නිකන් බර සෙරමික් වගේ එහෙම මග්ස් දෙක තුනක් එල්ලන්න මට ටිකක් බයයි. ඒ නිසා මම වැඩි ඒකට බර දෙන්න කැමති නැහැ. මේකත් මම මාරම මේ most weighted වගේ බලන් ඒ කියන්නේ ආසාවෙන් බලන් හිටපු අයිටම් එකක් මේකත්. මට ඕක දැක්කම ආසතුන අර ඒ කියන්නේ ඕක එලවලු කපන්න මම ගත්තේ it has like you know ඒකේ තියෙන blades එක ඒවා. ඉතින් මට හරි ආසයි තුන දැන් එක එලවලු කපනකොට එක විදිහට කපන්න පුළුවන් නේ. So I wanted to try this out. So yeah, it has a peeler also. ඊට පස්සේ මේක තියෙන අර අර්තාපල් එකේම ඕකට ෆික්ස් කරලා මේ ඔය ඕකට ෆික්ස් කරලා අපිට පුළුවන් අර ග්‍රේට් මොනවා හරි කපන්න හරි අර මොනවා හරි කැමති දෙයක් කරන්න. ඒක මම පාවිච්චි කළා. මම හැබැයි තාම එකපාරයි දෙපාරයි පාවිච්චි කළේ. ඒ කිව්වට ඉතින් අර එහෙම හැම වෙලෙම පාවිච්චි වෙන්නෙත් නෑ, but still I like it. So I thought to buy that one. So yeah, I love it. What next? ඊට පස්සේ අපිට ගත්තේ what's that? අයියෝ ඕකට කියන නම මට මතක නැහැ. ඕක අර මේ ඔය රතු පාට බොක්ස් එක වගේ තියෙන එකට කකුල් දෙක තියලා ඇවිදින්න තියෙන්නේ. I actually don't know what is the name. I thought it will be fun for the baby, so I just took it. ඔය ලනුව වගේ කෝඩ් එක තියෙන ඕක අල්ලලා කකුල් දෙකට ඔය දෙක තියලා ඇවිදින්න තියෙන්නේ. I don't know how to say that. Just bought it. Okay, let's go to the next one. It's a small one. Let's see. Actually, I forgot now. I have to wait until I open the package there. What was that? Why I'm taking so much time? Open. What's that? I don't know. Yes, this is dinosaurs. I remember. My goodness, I took ages to open the package. මේක ඇවිල්ලා ඩයිනසෝලා මම හිතන්නේ 4-5 දෙනෙක් ඉන්නවා white, and they are giving this color and this එක water colors වගේ නිකන් අර එහෙම color එකක් පින්සලක් එක්ක එහෙම මම හිතන්නේ water colors නේද ඒවට කියන්නේ. So I think like you know for a kid to like you know ඒගොල්ලන් චුට්ටක් ඔකියුපයි කරන්න එහෙම ඔය වගේ අයිටම් එකක් හොඳ වෙයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට පාට චූස් කරලා ඒකන ලස්සන කලර් කරන්න තියෙන්නේ. මේ තමන්ගේ ඕන් ඩයිනසෝර් එයාට විදිහට කැමති විදිහට කලර් කරන්න පුළුවන්. So I thought it will be like you know fun. So I just bought it. If my baby doesn't want to do it, I will do it. I like that. See, there are different this kind of dinosaurs. Actually, I don't know the name, but you know, go and ask a kid. They will know all the details. They will tell you everything about these dinosaurs. So that's that. ඒක මට හිතෙනවා ආසෙ හිතෙයි කියලා. ඒ කියන්නේ චුට්ටක් ඔය කලර් කරන්න ඒවා මේවටත් එක්ක ඉතින් ඩයිනසෝලා කොහොමත් ආසයිනේ බබාලා. ඒ නිසා ඉතින් මං හිතුවා ඒකත් හොඳ වෙයි කියලා. Next. What's that? මේක ගත්තේ මම බබාට ගෙදෙට්ට අඳින්න මේ t-shirts. ඕක ඇවිල්ලා ඔය පිරිමි ළමයිගේ t-shirts. cuts දේවට කියන්නේ මම එහෙම දන්නේ නැහැ, but මේක බබාට ආසයි. බබා ආසයි කියන්නේ බබාට ඒක මාර කම්ෆර්ටබල්. මේ දවස්වල ලංකාවේ තියෙන රසනෙත් එක්ක මේ එයාට ඕක කම්ෆර්ටබල්. ඒ නිසා මම නිකන් ටෙස්ට් කරන්න නිසා මම ඔය 3ක් ගත්තේ. මේ සයිස් එක හරි නම් එයාට මම දිගටම ගන්නවා කියලා. මැටීරියල් එක නම් හොඳයි. මැටීරියල් එක ක්වොලිටි ඒ කියන්නේ මේ කම්ෆර්ටබල්. මෙයාට මේ නිකන් අර දාඩිය දාන එහෙම නිකන් ඇඟට අමාරු මැටීරියල් එකක් නෙවෙයි ඒක. ඊට පස්සේ another small package. I'm thinking, let's see.
don't remember now. What's that? Another busy book. This is මේකත් අර busy book එකක්. මේක ඇවිල්ලා same අර velcro වලින් සත්තුන් එහෙම මේ හදන්න තියෙන එකක් මේ. ඒක ගත්තේ සත්තු ඉන්න එකක්. එයාට මම දෙකක් ගත්තා. ඊට පස්සේ චූටි ක්ලිප්ස් අයියෝ මේවා ඔයගලන් දුවෙක් ඉන්නම් මෙක් නම් දන්නව ඇති මේ වගේ දේවල් කොච්චර තිබ්බත් ගෙදර මදි. හැම මාසෙම මේ වගේ මේ එක කොණ්ඩ කටු මේ වගේ සුකුරුත්තන් ගත්තත් ඉස්කෝලේ ගිල්ලනකොට එයා නර්සරි ගිල්ලනකොට එයා නම නැති කරගන්නවා. මේ එක්ක එයාගේ ඩෝල්ස් ලට මේවා යූස් කරනවා. එයාගේ සෙල්ලම් කරන්න එයා ගන්නවා. ඒ නිසා කොච්චර තිබ්බත් මදි. ඒ නිසා මම දකින්න පාර ඔය චුටි ක්ලිප්ස් ඕඩර් කරනවා මේ ක්ලිප්ස් උයි හෙයාර් ටයිස් උයි. මේක ඇවිල්ලා කිචන් සෙට් එකක් මට මතක විදිහට කිචන් සෙට්ස් මම දන්නේ නැහැ මට පිස්සුද කියලා මම කිචන් සෙට් දෙකක් ඕඩර් කරලා තිබ්බා. මේ එකක් this one is pink color one I believe. මේක normal මේක ලස්සනයි කියන්නේ shape මේක ඉතින් ඔය පොඩි මයික්‍රෝවේව් එකක් වගේ එකක් තියෙනවා. ඊට පස්සේ එක කෑම වර්ග තියෙනවා. මෙයාට මේක දාලා මේ දවස්වල මගේ දූ නම් ගොඩක්ම කැමති ටී පාටිස් වලට හැම වෙලේම අපිට කෑම හදලා දෙන්න කැමති. ඉතින් මං හිතුවා මේ වගේ එකක් එයාට හොඳයි කියලා චුට්ටක් එයාට එයාගේ ඔය පොඩ්ඩක් වෙලාව ගත කරගන්න අපිට පොඩ්ඩක් වැඩක් කරගන්න පුළුවන් වෙන්න මේ ඒ චූටි items ටික ඉතින් ගත්තා. එයාට ඔය sets ගෙදර තියෙනවා but still I don't know. I just ordered that one. Ketchup, chicken, ඔය චූටි items ඒකේ තිබ්බා. බිත්තර spoons මොනවද තව ගොඩක් ඒවා තිබ්බා. ඒක චූටි item. ඒක සෙට් එකක්. ඒක ඔය ගොඩක් items තියෙනවා. ඒකේ කියන්නේ salt and pepper හැමදේම. ඒ කියන්නේ අර නිකන් එයාට සම්පූර්ණ මොනවා හරි නිකන් කියන්නේ මීල් එකක් හදනවා වගේ ඒකට ඕන කරන හැමදේම යාට තිබ්බා ඒකේ. මට මතකයි ඔම්ලට් එකකුත් තිබ්බා මේකේ. ආසි. ඒක සෙට් එකක්. ඒ ඔක්කොම එක ඒ කියන්නේ pieces මට මතක නෑ කීයක්ද මම හිතන්නේ 18 20 වගේ pieces තියෙන්න ඇති ඒ සෙට් එකේ. ඒ total එක සෙට් එකක්. ඊට පස්සේ ඔය වගේම තව සෙට් එකකුත් ගත්තා. බලමු ඒකත් ඉස්සරහ ඇති. what next ඊට පස්සේ මම ගත්ත බබාට එයාස තවත් එකක් පොපිට් එක. එයා හරිම ආසයි ඕවට. ඉතින් ඔය දකිනකොට චුට්ටි item ඉතින් මමත් ගෙනියනවා. ඉතින් ඒක ගත්තා. ඊළඟට මේ තියෙන මම එයාට ගත්ත hair clips. ඒකත් හරි cute. මම හිතුවා ඉතින් ටික දවසක් පාවිච්චි කරන්න හරි කමක් නැහැ ගමු කියලා. මොකද ඒක හරි ලස්සනයි. මේ කාලෙකින් චූටි බබාලා හරි ආසයි. ඉතින් ෆ්‍රොක් එකට නම් හරි ගැලපෙන්න ලස්සනට ක්ලිප්ස් ගන්න, හෙයාර් ටයි කරන්න, ඒ පාටට ෂූස් දාන්න. ඉතින් මං හිතුවා එයා මේවට ආස වෙයි කියලා. එක ඔය චූටි අර සුකුරුත්තන් මොනවද මන් දන්නේ තියෙනවා ඕකේ. ඒක මම දැන් කලර්ස් පින්ක් එකයි පර්පල් එකයි තව කලර් එකක් තියෙනවා මං හිතන්නේ. Oh yes. ඒක නිකන් මල්ටි කලර් වගේ yellow, green, purple ඒ වගේ චූටි ඒවා තිබ්බා. So that is that one, the hair ties. And then I think the other one, the cooking set. Yes, මේක ටිකක් ලස්සනයි. කියන්නේ මේක චුට්ටක් ලොකුයි අර මේ සාමාන්‍ය අර පරණ අනිත් cooking set එකට වඩා මේක ටිකක් චුට්ටක් ලොකුයි. සහ මේක ටිකක් ලස්සනයි. ලස්සනයි කියන්නේ මේක ටිකක් මේක තිබ්බා වුණාද කෙටල් එකක් තිබ්බා. මේ මම හිතන අර කලින් එකට වඩා මේ සෙට් එක හොඳයි. මේක එච්චර ගොඩක් items නැහැ but මේ සෙට් එක ලස්සනයි. I like that one. ඒකේ තර වගේම තමයි ඉතින් මෙතන කෙටල් එක තිබ්බා. හරි cute ඉතින්. මට ඒක තාස් හිතුණා දැක්කම. ඒකෙත් එක හැඳි ගැරුප්පු පීලර්ස් එහෙම තිබ්බා. ये shopping board එකයි ඒක චූටි items ටිකයි. ඒ set එක
ආසයි මං කලින් සෙට් එකට වඩා. ඊට පස්සේ මේක ඇවිල්ලා ෆෑන් එකක්. මේක ඇවිල්ලා කාර් එකේ පාවිච්චි කරන්න පුළුවන් ෆෑන් එකක්. ඒ කියන්නේ ඉස්සරහින් දෙන්නටම වදින්න පුළුවන් චූටි ෆෑන්ස් දෙකක් තියෙනවා මේකේ මේ. ඒ කියන්නේ මේක charge කරන්න මොකුත් නෙවෙයි තියෙන්නේ. මේක කේබල් එක කාර් එකේම අර ඒ කියන්නේ කනෙක්ට් කරලා ඊට පස්සේ වැඩ කරනවා. ඒක හරි ෂොක් ඉතින්. ඒකත් හොඳයි ඉතින් හොඳයි කියන අනේ මමත් ඉතින් කල්පනා කරනවා ඇයි මම මේව ගත්තේ කියලා බට් අර ඒක දකින්නකොට මට හරි ආසයි තුනයි. I just wanted to try it out so I thought why not. එහෙනම් තමයි ඒක ගත්තේ. හැබැයි ඒක හොඳයි ඉතින් ඒක අපි try කළා. ඒක හොඳයි. ඒක useful කියන විශේෂයෙන් නැහැ. ඉතින් AC තියෙනවනේ හැම වාහනේම. ඒ වුණාට දැන් ඔයා හිතන්නකෝ අපි වාහනේ ටිකක් වෙලා නවත්තලා අපි කොහේ හරි එළියට බහිනවා නම් වගේ මං හිතනවා මේක හොඳයි කියලා අපි එහෙම try කළා. එතකොට AC එක නොදා හැබැයි වාහනේ start එකේ තියන්න ඕනද මට මතක නෑ දැන්. කොහොම හරි අපි ඒක ඕකටත් ඒ කියන්නේ මේකත් shock. මේක shock කියන්නේ හොඳයි worth. දැන් ඒ කියන්නේ දැන් ඉස්සරහ සීට් එක දෙන්නෙක් ඉන්නවනම් දෙන්නට ඔක දෙපැත්තට කරකව ගන්න පුළුවන්. එහෙම නැත්නම් පිටිපස්සට එන්න හදා ගන්නත් පුළුවන්. So ඒක තමයි ඉතින් ගත්තේ. Bye bye.